මීට මාසයකට විතර කලින් NBRO එක අනතුරු ඇනකිව්වා මතකද මේ මාසවල ලංකාවට දූවිලි එනවා කියලා. හැබැයි ගොඩක් අයට ඒකේ බරපතලකම තේරුණේ අද ඊයේ. අද ජනවාරි 21 වෙනකොට නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා ලංකාවේ වායු ගුණාත්මක බව ඉතාම අයහපත් මට්ටමක තියෙන්නේ කියලා. අපි ගිය සතියේ ඒ කියන්නේ දවස් 8කට විතර කලින් වීඩියෝ එකෙන් පෙන්නුවා ඇයි මේ පාර මේක මෙච්චර දරුණුනේ කියලා. මතකනේ අපි කතා කරපු අර වායුගෝලීය උගුල ගැන. ඇත්තටම මේක සාධක 3ක එකතුවක්. පළවෙනි කාරණය. ඔව් ප්‍රධානම දේ ඉන්දියාවේ ඉඳන් ඊශාන දිග සුළං හරහා එන දූවිලි අංශු. අනේ තාක්ෂණික කාරණේ නිසා තමයි අද අපි මේ මීදු මාසේ හිර වෙලා ඉන්නේ. දැන් පරණ කතා වැඩක් නැහැ. හැමෝටම තියෙන ප්‍රශ්නේ මේකයි. මේ දූවිලි වලාකුළ යන්නේ කවද්ද? සහ යන්න කලින් අපිට මුහුණ දෙන්න වෙන ඊළඟ භයානක අනතුරු මොකද්ද කියලා. අද අපි සයන්ස් ඇප් එකකින් කතා කරන්නේ දූවිලි ගැන විතරක් නෙවෙයි. ලංකාවට වැටෙන අයිස් සහ එන්න තියෙන අම්ල වැසි ගැන. සරලවම කිව්වොත් අද සහ හෙටත් අපිට ගැලවීමක් නැහැ. අපි පරීක්ෂා කළ නවතම කාලගුණ දත්තවලට අනුව අදත් හෙටත් ඒ කියන්නේ ජනවාරි 21 සිට ජනවාරි 23 දක්වා සුළං හමන්නේ උතුරු සහ ඊශාන දෙසින්. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන අධික දූවිලි ධාරාව තාමත් අපේ රටට ගලාගෙන එනවා. ඒ වගේම අපි කලින් කිව්වා වායුගෝලීය පීඩනය තාම ලිහිල් වෙලා නැහැ. ඒ නිසා මේ දූවිලි අංශු උඩට යන්නේ නැතුව අපි හුස්ම ගන්න මට්ටමේම රැඳිලා තියෙනවා. ඒ නිසා මගේ පළමු උපදෙස මාස්ක් එක ගලවන්න තාම වෙලාව නෙමෙයි. හැබැයි හොඳම ආරංචිය තියෙන්නේ මෙතන. ගෝලීය අනාවැකි වලට අනුව මේකට ස්වාභාවික විසඳුම ලැබෙන්නේ එන සෙනසුරාදා. ඒ කියන්නේ ජනවාරි 24 වෙනිදා. දත්ත පෙන්වන විදිහට එදා සිට බස්නාහිර සහ දකුණු ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන්න නියමිතයි. විද්‍යාවේදී අපි මේකට කියන්නේ වෙට් ඩිපොසිෂන් කියලා. ඒ කියන්නේ අහසේ පාවෙන සියුම් දූවිලි අංශු වැහි බිඳු වලට දිය වෙලා බර වෙලා බිමට වැටෙනවා. සරලවම කිව්වොත් එදාට ස්වභාව ධර්මයේ විසින් අපේ අහස සෝදා හැරීමක්. ඒ කියන්නේ වොෂ් අවුට් එකක් කරනවා. හැබැයි යාළුවනේ මෙන්න මෙතනයි අපි පරිස්සම් වෙන්න ඕන තැන. අහස හොදලා එන මේ පළමු වැස්සට අහම්බෙන්වත් තෙමෙන්න නම් මෙපා. ඇයි මම එහෙම කියන්නේ? පහුගිය දවස් ගානම අපේ අහස එකතුනේ දූවිලි විතරක් නෙමෙයි. වාහන සහ කර්මාන්තශාලා වලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ රසායනික වායුන් දැන් අහසේ පිරීලා තියෙන්නේ. ජනවාරි 24 ලැබෙන පළමු වැස්සත් එක්ක මේ රසායනික ද්‍රව්‍ය ජලය එක්ක මිශ්‍ර වෙනවා. එතකොට බිමට වැටෙන්නේ පිරිසිදු වතුර නෙමෙයි. යම් තාක් දුරට ආම්ලික ස්වභාවයක් ගන්නා දූෂිත වැස්සක්. මේක හොලිවුඩ් ෆිල්ම් වල වගේ ඇඟ පිච්චෙන ඇසිඩ් වැස්සක් නම් නෙමෙයි. නමුත් මේ වතුර ඔබේ ඇස් වලට සහ සමට අහිතකර වෙන්න පුළුවන්. ඒ කියන්නේ කැසීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ වාහනේ තීන්තවලට දීර්ඝකාලීන හානි වෙන්න පුළුවන්. ඔබ ආසාවෙන් වවන මල් පැලවලට මේක විස වෙන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? වැස්ස පටන් ගත්ත ගමන් එළියට දුවන්න නම් එපා. අඩුම තරමේ විනාඩි 30ක්වත් හොඳට වහින්න දීලා අහස සුද්ධ වුණාට පස්සේ එළියට බහින්න. ඔබේ වගාවක් තියෙනවා නම් වැස්සෙන් පස්සේ
පිරිසිදු වතුර ටිකක් ඉහින්න. දැන් අපි කතා කරමු කඳුකරයායට බලපාන අනිත් කාරණේ. ගොඩක් අය හිතාන ඉන්නේ නුවරඑළියට මේ දවස්වල අහසින් හිම වැටෙනවා කියලා. නෑ, විද්‍යාත්මකව මේක ඊට වඩා වෙනස්. මේකට කියන්නේ මල් තුහින. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ෆ්‍රොස්ට් කියලා. කොහොමද මේක හැදෙන්නේ? මේ දවස්වල රැට අහස වලාකුළු නැතුව පැහැදිලි නිසා පොළොවේ තියෙන රස්නේ වේගෙන් උඩට යනවා. අපි මේකට කියනවා රේඩියේටිව් කූලින් කියලා. එතකොට උදේ පාන්දර වෙනකොට පොළොව මට්ටමේ උෂ්ණත්වය සමහර විට බිඳුවට වඩා පහළ බහිනවා. අන්න එතකොට වායුගෝලයේ තියෙන ජල වාෂ්ප වතුර බවට පත් නොවි කෙලින්ම අයිස් ස්පටික බවට පත් වෙලා තනකොළ උඩ තැන්පත් වෙනවා. අපි මේකට කියන්නේ ඩිපොසිෂන් කියලා. මේක දකින්න ලස්සන වුණාට මේ අයිස් තට්ටුව නිසා එළවලු සහ තේදළු පිච්චිලා යනවා. ඒ නිසා ගොවි මහත්තුරුනි, මේ දවස්වල ඔබේ වගාවන් ගැන සැලකිලිමත් වෙන්න. එහෙනම් සාරාංශයක් විදිහට මතක තියාගන්න. තව දවස් 2ක්වත් මාස් එක දාන්න. 24 වෙනිදා වැස්ස එනවා. හැබැයි පළමු වැස්ස තෙමෙන්න එපා. කඳුකරේ අය මල් තුහින වලින් වගාව බේර ගන්න. අපි සයන්ස් ඇප් එකකින් කියන දේවල් කොච්චර නිවැරදිද කියලා දැන් ඔබටම බලා ගන්න පුළුවන්. මේ වගේ දේවල් නිවුස් වලට යන්නත් කලින් හරියටම දැනගන්න සයන්ස් ඇප් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. ඔබ ඉන්න පැත්තේ අහස තාම මීදුම වගේද? පහලින් කමෙන්ට් කරන්න. ඔබට ජය වේවා.